කතන්දර දූපතට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද කතාව නරිරාළගෙන් පාඩමක්. ඔන්න එකෝමතක කැලියක පුංචි හාපෙටව දෙන්නෙක් හිටියා. ඒ දෙන්න හැම දෙයකටම රණ්ඩු කළා. යන්න එපා කියලා කීවත් දෙන්නගේ රණ්ඩු කවදාවත් ඉවර වුණේ නැහැ. කොයි වෙලෙත් රණ්ඩු වෙන මේ හාපැටව් දෙන්න ගැන හාම්ම හිටියේ ගොඩාක් කනගාටුවෙන්. දවසක් හාපැටව් දෙන්නා කැලේ අඩිපාර දිගේ යද්දී කැවුම් ගෙඩියක් හම්බුණා. දෙන්නම එකවරම පැනලා කැවුම් ගෙඩිය අහුලගත්තා. ඔන්න ආයෙත් රණ්ඩුව පටන් ගත්තා. මේක මගේ. මමයි ඉස්සෙල්ල දැක්කේ. මම තමයි අහුලගත්තේ. ඒ වුණාට මම ඉස්සෙල්ල දැක්කේ. දැක්කේ කවුරු වුණත් අයිති අහුලපු කෙනාට. නෑ මුලින්ම දැක්ක කෙනාටයි අයිති. දෙන්නම වාද කරමින් කෑ ගැසුවා. කොහේදෝ ගමනක් යමින් සිටි නරිරාළ කෙනෙකුට හාපෙටවුන්ගේ රණ්ඩුව ඇසුණා. මොකද්ද මේ කරච්චලේ? ඇයි මෙච්චර කෑ ගහන්නේ? නරිරාළ ඇහුවා. මේ කැවුම අහුලගත්තේ මම. මෙයා කියනවා ඒක එයාගෙලු. ඒ වුණාට මුලින් දැක්කේ මම. ඒ නිසා ඒක මගේ. අයියෝ මේ කැවුමකටද රණ්ඩු වෙන්නේ? මම ඕක සමානව බෙදලා දෙන්නම් දෙන්නටම. නරිරාළ කීවම හාපෙටව් දෙන්නම සතුටින් ඒකට කැමති වුණා. ඔවුන් නරිරාළ අතට කැවුම් ගෙඩිය දුන්නා. නරිරාළ කැවුම් ගෙඩිය අතට ගත්තා. දෙකට කැඩුවා. හොඳට බැලුවා. මේ කෑල්ල ටිකක් ලොකුයි වලේ. කියලා එක අතක තිබ්බ කැවුම් කෑල්ලෙන් ටිකක් කෑවා. මේක ටිකක් ලොකුයි වගේ. කියලා අනිත් කෑල්ලෙනුත් කෑල්ලක් කෑවා. ආයෙත් බැලුවා. දිගටම ඔහොම කැවුම් කෑලි දෙක සමාන වෙනකන් කියලා කැවුම් කෑවා. හාපැටව් දෙන්න දුකින් බලන් හිටියා. නරිරාළගේ එක අතක පොඩි කැවුම් කෑල්ලක් ඉතුරු වුණා. අනේ ඔය කෑල්ල දෙන්න අපි බෙදා ගන්නම්. හාපැටව් දෙන්නම කීවා. ලොකු කැවුමක් බෙදාගන්න බැරුව රණ්ඩු කරපු දෙන්නා මේ පුංචි කැවුම් කෑල්ල කොහොමද බෙදාගන්නේ? ආයෙ රණ්ඩු වෙන්න ඕනේ නෑ. මේ කෑල්ලත් මමම කන්නම්. එහෙම කියපු නරිරාළ අතේ තිබුණු කැවුම් කෑල්ලත් කටේ දමාගෙන එතනින් යන්න ගියා. හාපැටව් දෙන්න හරිම දුකෙන් බලන් හිටියා. කැවුම් ගෙඩිය බෙදාගෙන කන්නේ නැතුව රණ්ඩු වුණ නිසා පොඩි කෑල්ලක්වත් ලැබුණේ නෑ කියලා දෙන්නටම තේරුණා. මීට පස්සේ කිසිම දෙයකට රණ්ඩු නොවීමු කියලා දෙන්නම කතා වුණා. ඊට පස්සේ හාපැටව් දෙන්න කවදාවත් රණ්ඩු කළේ නැහැ. සතුටින් සෙල්ලම් කළා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.